දකුණු අප්‍රිකානු දේශපාලඥවරියක් ජොහෙන්නස්බර්ග් නුවර කැඩුණු පාරවල් පෙන්වලා දෙන්න යෝත මඩවලක පීනලා තියෙනවා. දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂය වෙන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඩෙමොක්‍රැටික් අලයන්සේ ජොහෙන්නස්බර්ග් නගරාධිපති අපේක්ෂිකාව වගේම ප්‍රවීණ දේශපාලඥයෙක් වෙන 75 හැවිරිදි හෙලන් සිලේ පහුගිය 2026 මාර්තු 28 වෙනි සෙනසුරාදා අපූර්ව විරෝධතාවක නිරත වුණා. කේප් ටවුන් නුවර හිටපු නගරාධිපතිනියත් වෙන ඇය කිමිදුම් ඇඳුමකින් ස්නෝකල් මුහුණු ආවරණයකින් සහ රෝස සහ සුදු පාට පිහිනුම් තොප්පියකින් සැරසිලා ජොහෙන්නස්බර්ග් නුවර ඩග්ලස් ඩේල් කියන ඉහළ පෙළේ තදාසන්න ප්‍රදේශයේ තියෙන වතුරින් පිරුණු යෝත මඩවලකට බැහැලා පීනන්න කටයුතු කළා. මේක නිකම්ම සාමාන්‍ය පාරක හැදුණු පොඩි වලක් නෙවෙයි. පුපුරපු වතුර බටයක් නිසා හැදුණු ලොකු අගලක්. බටේ හදන්න කීත සැරයක්ම උත්සාහ කරලා තිබුණත් අවුරුදු 3ක විතර කාලෙක ඉඳන් ඒ ප්‍රශ්නෙට හරියට විසඳුමක් දෙන්න බලධාරීන්ට බැරි වෙලා තියෙනවා කියලා සිලේ එතනදි කිව්වා. පුද්ගලික ධනයාතින් අප්‍රිකාවේ තියෙන ධනවත්ම නගරයක් විදිහට සැලකෙන ඒ වගේම රන් නගරය කියලා විරුදාවලිය ලැබපු ජොහෙන්නස්බර්ග් නුවර තියෙන දුර්වල නගර කළමනාකරණය කැඩුණු පාරවල් වතුර සහ ලයිට් කැපීම් ඇතුළු සේවා සැපීමේ අසාර්ථකත්වය දැඩිව විවේචනය කරන්න තමයි ඇය මේ දේ යොදාගත්තේ. Taman මේ මඩ වතුරේ පීනමින් පාරේ හැදුණු අගල පොදු පිහිනුම් තටාකයක් විදිහට පාවිච්චි කරන විදිහ පෙන්නන වීඩියෝවක් ඇය අන්තර්ජාලයට දාලා තිබුණා. ඒ වීඩියෝ එකේ සෙනසුරාදා දවල් කාලේ කිමිදීමක් පිඳිනවා කියලා විහිළු කරන ගමන් ඇය මාළු හොයන විදිහට Tamanගේ ඔළුව වතුරට ඔබන හැගිත් දකින්න ලැබුණා. නගර සභාවක් විසින් අවුරුදු ගාණක් තිස්සේ වතුරෙන් පිරුණු වලක් ගැන හොයලා බලන්නේ නැති වුණාම ඒක පාරක තියෙන දෝෂයකට වඩා අනවශ්‍ය පොදු පිහිනුම් තටාකයක් වගේ පෙන්න පටන් ගන්නවා කියලා පෙන්නලා දුන්න මේ වෙඩේ සාමාන්‍ය මහජන පැමිණිල්ලක් විහිළු සහගත දර්ශනයක් බවට පත් කරපු නිසා ගොඩක් වේගයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිරිලා ගියා. වගේම රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවලත් ලොකු අවධානයක් දිනාගත්තා. මේ වීඩියෝ එක අන්තර්ජාලය පුරාම වේගයෙන් පැතිරිලා ගියාට පස්සේ අදහස් දක්වපු ජොහෙන්නස්බර්ග් නගරාධිපති දාදා මොරේරෝ කිව්වේ අවුරුදු 3ක ඉඳන් දිගින් දිගටම කැඩෙන බටියක් නිසා මේ වල හැදිලා තියෙනවා කියලයි. කොහොම වුණත් සිලේගේ මේ වැඩෙන් පස්සේ පහුදාම අදාළ වතුර බටේ හදලා පාරේ තිබුණු වල වහලා දාන්න නගර සභාව පියවර අරගෙන තිබුණා. මේ අතරේ මේ වගේ අනතුරුදායක දේවන් අනුකරණය කරන්න එපා කියලා නගරාධිපතිවරයා ළමයින්ට අනතුරු අංගවීමකුත් කරලා තිබුණු අතර පස්සේ අදාළ වතුර බටේ ආයෙත් පුපුරලා තියනා කියලා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය තවත් වීඩියෝ එකකින් චෝදනා කරලා තියනා කියලා විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරලා තිබුණා.